මම අද ඔයාලව එක්කගෙන යන්න හදන්නේ මෙහි තියෙන තවත් සුපර් මාකට් එකකට. මේ සුපර් මාකට් එකේ තියෙන විශේෂත්වය තමයි මෙයාලගේ තියෙනවා membership card එකක්. ඒ membership card එක අපි මුලින්ම active කරද්දී £1 pay කරන්න ඕනේ. හැබැයි ඒ වුණාට එකෙන් අපිට ගොඩක් වාසි තියෙනවා. ඒ කියන්නේ මේක cooperative shop එකක් නිසා මේ membership card එක ගත්තාම ඔයාලත් මේකේ member කෙනෙක්. එතකොට ඔයාලට පුළුවන් මේ කම්පැනි එක ගන්න decisions වලට vote කරන්න පුළුවන්. ඒ වගේම cooperative product එකක් මිලට ගන්නවා නම් ඔයගොල්ලන්ට ආපහු UPI back payment එකක් කරනවා. ඒ වගේම මේගොල්ලෝ ගොඩක් දුරට community එකට support කරන කම්පැනි එකක්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි ගිහින් බලමු මේක කොයි වගේ තැනක්ද කියලා. Funky melody can't help but sing. It's a vibe we share. And get us wanna feel it. Our eyes and I love you too. Can't help but sing along. Love to you. Our bond only grows. Now the passion in the garden we chose. In the rhythm of life, we sway side by side. Together forever, let our energies glide. Love's a funky melody, can't help but sing. It's a vibe we share. දැන් ඔයාලා දැක්කනේ මේකේ තියෙන බඩු වල මිල ගණන් කොහොමද කියලා. ඊළඟට අපි බලමු මේ ගන්න බඩු වලට අපි බිල් එක පේ කරන්නේ කොහොමද කියලා. මේකේ කැෂියර් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම self checkout සිස්ටම් එකක් තියෙනවා. මම මෙතනදී ඔයාලට පෙන්නන්නම් කොහොමද self checkout සිස්ටම් එකේ කරන්නේ කියලා. එතකොට අපි ගේන බඩු ටික තියන්නේ සාමාන්‍යයෙන් අපේ දකුණු අත පැත්තේ තියෙන කොටසෙන්. ඊළඟට අපි ස්කෑන් කරන්න ඕනේ මේ හැම අයිටම් එකකම බාකෝඩ් එකක් තියෙනවා. ඒ බාකෝඩ් එක තමයි මේ ස්කෑන් කරන්නේ. ස්කෑන් කරලා වම් අත පැත්තේ තියෙනවා අපි ස්කෑන් කරපු අයිටම් එක දාන්න වෙනම කොටසක්. ඒ කොටසෙන් තමයි අපි මේ තියන්නේ. මේ විදිහට හැම අයිටම් එකක්ම බාකෝඩ් එක ස්කෑන් කරලා අනිත් පැත්තෙන් තියෙනවා. අපි හරියට බාකෝඩ් එක ඇල්ලුවේ නැත්නම් ඒක චෙක් වෙන්නේ නැහැ. අපි ඒ නිසා ගානට ඒ බාකෝඩ් එක අල්ලන්න ඕනේ. එතකොට තමයි ඒකේ තියෙන වටිනාකම අපේ බිල් එකට ඇඩ් වෙන්නේ.
an item, select another option, or finish. එතකොට මේ විදිහට මං ගන්න බඩු ටිකේ බාකෝඩ් එක ස්කෑන් කරනවා මම. මේ තියෙන බාකෝඩ් එක. Click. Pick. Please select your payment method. Please follow the instructions when reaching payment. අපි හරියට ස්කෑන් කරා නම් මෙන්න මේ විදිහට ඔක්කොම බඩු වල වටිනාකම ස්ක්‍රීන් එකේ පෙන්නනවා. ඊළඟට ස්කෑන් කරලා ඉවර වුණාට පස්සේ අපි මේක ෆිනිෂ් පේමන්ට් යන්න ඕනේ. අපි ගෙන ආපු බෑග් එක නම් යූස් කරන්නේ බෑග් ඕන කරන ගාන තියෙන තැන නෝ බෑග් කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ පේ කරන්නේ කාඩ් එකෙන් නම් අපි කාඩ් එක ටච් කරන්න ඕනේ. ඊළඟට මේ විදිහට කාඩ් එක ඉන්සර්ට් කරන්න හරි එහෙම නැත්නම් කාඩ් එක ටැප් කරන්නත් පුළුවන් මේ මැෂින් එක උඩට. මම මෙතෙන්දි කාඩ් එක ඉන්සර්ට් කරලා පින් නම්බර් එක දෙනවා. දුන්නට පස්සේ පේමන්ට් ඇක්සෙප්ට් කරනවා. පේමන්ට් එක ඇක්සෙප්ට් කරාට පස්සේ අපිට රිසිට් එක ඕන නම් ඒගොල්ලන්ගේ ස්ක්‍රීන් එකේ පෙන්නනවා. අපි ටච් කරන්න ඕනේ රිසිප්ට් එක ඕන නම්. එතකොට ඒක ටච් කරපුවම මේ විදිහට රිසිප්ට් එක අපිට ගන්න පුළුවන්. දැන් ඉතින් මං ගෙදර යන්න හදන්නේ. අපි තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.